සමහර අය දන් දෙනකොට මේක තනියමම කරන්න තමයි හිතන්නේ. ඒ අය හිතනවා මොකද දානීය තුලත් සමහරුන්ට ඇති වෙනවා ලෝභකම. පින් කරන්න ගිහිල්ලා ඒ පිනට ලෝභකම ඇති වෙනවා. මේකට අනිත් අය එකතු වුණොත් මගේ පින අඩුයි. මේ අයටත් මගේ පින බෙදිලා යයි. මේක තනියෙන් මං කරොත් තමයි කුට්ටිය පිටින් මටම මේකේ ආනිසංස ඔක්කොම මටම ලැබෙන්නේ කියලා හිතෙන්න පුළුවන්. එහෙම හිතලා සමහරු තනියම දන් දෙන හොරෙන් දෙන්නේ. කියන්නේවත් නැහැ කාටවත්. තනියෙන් දන් දුන්නා කියලා හිතන්. හැබැයි තව කෙනෙක් දන් දෙනවා. එයා කට්ටිය සම්බන්ධ කරගන්නවා. එක වෑංජනේ හරි බෙදලා දෙනවා. එහෙම නැත්නම් තමන් ඒ අයට බැරි වුණත් තමන් හදලා අනේ අත ගහලා හරි ඔයත් මේක අනුමෝදන් වෙන්න. ඔයත් අත තියලා හරි සාදුකාරයක් හරි දෙන්න කියලා. තව පිරිසක් සම්බන්ධ කරගෙන සහයෝගයෙන් දන් දෙනවා. මේ දෙකේ ආනිසංස වෙනස්. තනියෙන් දන් දීපු කෙනාට සසරේ ආනිසංස ලැබෙනවා. හැබැයි පරිවාර සම්පත්තිය ලැබෙන්නේ නැහැ. පිරිස් බලේ නැහැ. දන් දීපු නිසා ලැබෙනවා. නමුත් පිරිස් බලේ නැහැ. අර පිරිස එකතු කරගෙන බෙදා හදාගෙන සහයෝගයෙන් දන් දීපු කෙනාට ඒ දන් දීපු පිනෙන් සැප සම්පත් සසරේ ලැබෙනවා වගේමයි පරිවාර සම්පත්තිය. පිරිස එකතු කරගෙනයි දන් දුන්නේ. පිරිස සම්බන්ධ කරගෙනයි දන් දුන්නේ. සහයෝගයට කට්ටිය එකතු